මිනිස්සු මේ ජීවිතය ඇතුලේ දුවන දිවිල්ල පොට්ටකට නතර කරලා තමන් ආපු ගමන දිහා තමන් නොවෙන තැනක ඉඳලා තමන් දිහා බලාගෙන ඉන්න පුළුවන් වෙලාවක් ලැබුණොත් ඒ අයට පුළුවන් තමන්ගේ හොඳ නරක දෙකම විවෘතව දකින්න. අන්න එතනදී ඔයාට ඔයාගේ වැරදි අඩුපාඩු හදාගෙන හොඳ දේවල් දියුණු කරගෙන පර්සනැලිටි එක අප්ඩේට් කරගෙන අලුත් ජීවිතයක හැඟීම් විඳින්න පුළුවන් වෙනවා. එතකොට ඔයාගේ හදවත අලුත් ඔයා වෙනුවෙන් ඔයාට පාර කියනවා. හැබැයි ජීවිතේ පරණ පුරුදු පරණ thinking patterns හැම මොහොතකම ඔයාව පරණ comfort zone එක ඇතුළෙම තියාගන්න උත්සාහ කරනවා. හදවත ඔයාගේ අලුත් ජීවිතයට පාර කියද්දී මනස ඔයාව පරණ විදිහටම තියාගන්න හදයි. හැබැයි ඔයා දක්ෂ වෙන්න ඕනේ අලුත් ජීවිතය වෙනුවෙන් හරි පාර තෝරගන්න. ඔයාට ජීවිතේ කොයිම වෙලාවක හරි අලුතින් ජීවිතේ පටන් ගන්න ඕනේ කියලා හිතුනොත් හදවත කියන පාර පැත්තට හැරිලා එක අඩියක් හරි තියන්න. ඔයාට සපෝට් කරන්න අය හිටියක් නැතත් ඔයා වෙනුවෙන් ඒ අඩිය තියන්නම ඕනේ. අන්න ඒ නිසා ජීවිතේ හැම මොහොතකම නිදහසේ ගලාගෙන යන්න ඉඩ දෙන්න. එතකොට පරණ යාළුවෝ අවස්ථාවාදී මිනිස්සු ඔයාට මගහැරේ. සමහර අය ඔයාට අකමැති වෙයි. සමහර අය ඔයාව තේරුම් ගන්නේ නැති වෙයි. ඒ වෙනුවට කොලිටි මිනිස්සු ටිකක් ඔයාගේ ළඟ ඉතුරු වෙයි. අන්න එදාට ඔයාට ආදරය කරන අය ඔයාට හම්බ වෙයි.